සම්බන්ධ වෙච්ච මුලින්ම මම පන්ති කරන්න ආරම්භ වෙච්ච දවසේ මා විශ්වාස කළා පළවෙනි ශිෂ්‍යයා කියලා කිව්වොත් හරි දැන් 17 වෙනි ස්ථානය ලබාගෙන අද ඉන්නවා මම විද්‍යට ඔයගොල්ලන්ට වචන ටිකක් කතා කරන්න අවස්ථාව දෙන්න. මුලින්ම සර්ට ස්තුති කරන්න කැමතියි. කියන්නේ ක්ලාස් එකට අපි සර් විශ්වාස කළා ආවා. ඉතින් මේ සර් ඒ විශ්වාසයෙන් විදිහට රැක්කා. ඒ වගේම අපිට සිලබස් එක කවර් කරලා දුන්නා. ඩබ්ල්යු පේපර්ස් ඒවා සෑහෙන වටිනවා. ඇත්තටම ඉතින් මම සර්ගේ ක්ලාස් එකට විතරයි ආවේ. තව අපේ පන්ති වල යාළුවෝ පන්ති දෙක තුනකට ගියා හිටියා. ඉතින් මම එහෙම කරේ නෑ. මම පන්තියට ගියේ. ඒක මගේ වෙලාව ඉතුරු කරගන්නත් මට ඒක වැදගත් වුණා. එහෙම ගොඩාක් කැපවීමෙන් මහන්සි වීමෙන් එහෙම කරේ නැහැ ඇත්තටම. සාමාන්‍යයෙන් මට පාන්දර තමයි පාඩම් කරන්න පුළුවන්. රැට සාමාන්‍යයෙන් මට ඒක පාඩම් කරන්න බෑ. ඒ නිසා සාමාන්‍යයෙන් ඒකම 3ට විතර තමයි නැගිටින්නේ. ඒකෙදි එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒකට ඔයගොල්ලන් පාඩම් කරන්න පුළුවන් වෙලාව හොයාගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් ඒ කාලේ ඒකට සාමාන්‍යයෙන් මම හරියට පැය 7 විතර නිදා ගන්නවා. පැය 9 විතර යනකොට නිදාගෙන අමුතු 3ට විතර තමයි හැරෙන්නේ. හොඳට නිදා ගත්තා. නිදිමත වෙන්නේ නැහැ. එතකොට 3ට පටන් ගන්න මම ඉතින් 7-8 විතර යනකොට තමයි පාඩම් කරන්නේ. ආයෙත් ඊට කාලේ ඉතින් පැය දෙකක් පොඩ්ඩක් මෙහෙට වෙලා ආයෙ 10ට විතර පාඩම් කරන 12 විතර වෙනවා. ආයෙ ඉතින් 12 ඉඳන් 2 විතර වෙලා නාලා ආයෙ ඉඳන් පොඩ්ඩක් ඉඳලා ඊට පස්සේ ආයෙ ඉතින් 3ට විතර පටන් ගන්න ආයෙ 7 විතර වෙනකම් පාඩම් කරනවා. ආයෙ ඊට පස්සේ 4ට තමයි යනවා. එතකොට කනගම පොඩ්ඩක් මේ මම කරන්නේ නිවුස් බලනවා. වෙන මම ටීවී බලන්නේ අන්තිම කාලේ. මේ ඉස්කෝලේ යනවා ක්ලාස් යනවා. සමහර දවස්වලදී ඉස්කෝලේ ගිහිල්ලා හැමම ක්ලාස් යන දවස්වල රැට ඇත්තටම පාඩම් ගන්න වෙන්නේ නැහැ. මගේ දෙකින් නිදා ගන්නවා නාලා. මේ අපෝ හැබැයි පහුවලාට ඉස්කෝලේ යන්න තිබ්බත් මම පාන්දර නැගිටිනවා. 3ට විතර නැගිටිනවා තමයි පාඩම් ගන්න තමයි දෙකක් තියෙනවානේ. එහෙම තමයි මම පාඩම් කරේ. මට ඕනුනේ අර මගේ ලකුණු මාත් එක්කම මට තරගයක් තිබ්බා ඇත්තටම මෙතන. මට ඕනුනේ වාරෙන් වාරයට කොහොම හරි මගේ ලකුණු ටික වැඩි කරගෙන යන්න. දෙයක් කියන්න ඕනේ කියන්නේ අර හොඳ යාළුවෝ ටිකක් ඉන්න ඕනේ. පේපර්ස් කරලා ඊළඟ පාස් පේපර්ස් එහෙමනම් මම පේපර් එක 3 පාරක් විතර කරන්න ඇති. ඊළඟ ෂෝට් නෝට් හැදුවා. සාමාන්‍යයෙන් ආහාර පාඩම් වගේ එකට තමයි මට ඒක කොළ දෙකක් විතර ගියේ. අනිත් හැම එකම මම ඒක කොළයකට මුළු පාඩමම ගත්තා. හැබැයි අන්තිමේ අර විභාගේ කට ළඟටම මේක මාර ප්‍රයෝජනයක් වුණා. ඉක්මනට කියව ගන්න පුළුවන් නිසා අර පාඩමේ මුළු පොතම බලන්න බෑ මේ වෙලාවට. ඒ නිසා ඒකේ අන්තිම මොහොත සෑහෙන ප්‍රයෝජනයක් වුණා. මුලින් මට ඒක ගන්න පුළුවන් නැති වුණාට. ඉතින් නැති කාලේ මම සාමාන්‍යයෙන් එකම පාඩමම අල්ලගෙන හිටපු දවස් තිබුණා. ඊට පස්සේ තමයි මම දවසකට කියන්නේ SFT වලින් එක කොටසක් BST වලින් එක කොටසක් CAD වලින් එක කොටසක් ඒ විදිහට අරගෙන තුනම බැලන්ස් එකේ ගියා. නැත්නම් ඒක ගන්න ඕන අන්තිම වෙනකොට තමයි සෑහෙන්න එපා වෙන එක. අර ඒනේ ස්ට්‍රෙස් එකත් එක්ක ඒක එපා වෙනවා ඇත්තටම. ඒ නිසා අර ටිකක් තව මේ මම ස්ට්‍රෙස් එක නැති කරගන්න මම ඇත්තටම කරේ මේ සිංහාන එක උයන එක. ඊළඟට බණක් ඇහුවා. ඇත්තම කියන්නේ බොරු කියන්නේ නැහැ. මම බණ ඇහුවා. සෑහෙන්න ඇහුවා. ඇත්තටම මට ඉතින් WhatsApp account එකක් විතරයි තමයි. Instagram, Facebook වල මොකක්වත් තිබ්බේ නැහැ. Instagram එක හදාගත්තා exam කරනාට පස්සේ. මට ෆෝන් එකක්වත් තිබ්බේ නැහැ. මම තාත්තගෙන් තමයි WhatsApp account එක තිබ්බේ. ඒකත් ඔය ඉස්කෝලේ වැඩ වෙලත් ඒ හරියම එහෙම පාවිච්චියක් තිබ්බේම නැහැ. විනාඩියක් දෙන්න විදිහට ඔන්න ඔයගොල්ලන් කියවෙච්ච වැදගත් කාරණයක් වුණා මේ ඉගෙන ගන්න ඒ ලෙවල් ළමයින්ට වැදගත් වෙන කාරණා. මොකක්ද කිව්වේ? ප්‍රධාන කාර්ය ජංගම දුරකථනය මෙයාට අද වෙනකන් භාවිතා කරන්න හැකියාවක් නැහැ කියන්නේ බැරිකම නෙමෙයි. ජංගම දුරකථන එකට 10ක් කරන් දෙන්නේ නැහැ කියලා කියන දෙමව්පියන්ට. හැබැයි එහෙම භාවිතා නොකරපු හිටපු එක මෙයාට දිස්ත්‍රික්කෙන් 17 වෙන්න විශාල සහයෝගයක් වෙන්නේ. මොකද අපි Facebook එකට එහෙම නැත්නම් සෝෂල් මීඩියා වලට ගියාට පස්සේ ගත කරන කාලය ගැන අවබෝධයක් නැහැ. ඉන්නවා පැය ගණන් සමහර වෙලාවට දවසට පැය 4-5 ඉඳලා කාලේ නාස්ති. මේ කාලය තුළදී පුළුවන් තරම් ජංගම දුරකථනය ඈඩ් කරලා තියාගන්න. ඒක ඔයගොල්ලන්ගේ අනාගත සුබ සිද්ධිය සඳහා ඉතාමත් වැදගත් දෙයක් වෙනවා. ඔයාලට ටාගට් එකක් තියෙන්න ඕනේ මේ විදිහට. දැන් කොහොමද එක්සෑම් එකට ටාගට් එක කාලේ තියෙන අනිවාර්යෙන් අර ඔයගොල්ලන්ට යම් කැම්පස් එකක් ඔයගොල්ලන්ට හිතේ තියෙන්න ඕනේ. මම මේකට යන්නේ කියන එක තියෙන්න ඕනේ. ඊළඟට ගත්තොත් ඔයාලා ඒක විශ්වාස කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ. අවංකව මහන්සි වෙලා කැප වෙලා කරන්න. ඔයාලා ඇත්තටම ඔයාලට අවංකව මේ දේ කරොත් කවදා හරි අනිවාර්යෙන් මේ දේවල් වල ප්‍රතිඵලයක් තියෙනවා.
නැහැ හොඳ රෑන්ක් එකක් කියලා එයාට කියනවා. එයානේ මේක කියන්න ඕනේ ඇත්තටම මේ ඉන්න අනිත් කට්ටිය. මොකද ඒ කට්ටිය මේ සබ්ජෙක්ට් එක ඉගෙනගෙන යනකොට තේරෙනවා 17ට එනවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද කියලා. මොකද කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න ළමයි කොහොමද අධ්‍යාපනය යන්නේ? ටිකක් උනන්දුයි උත්සාහයයි ඒගොල්ලන්ට තියෙන සම්පත් වැඩි, හැකියාවන් වැඩි, ඒ වගේ ඒවත් එක තමයි හැප්පෙන්න තියෙනවා. දිස්ත්‍රික්කෙන් 17 වෙනවා කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.